ඉපදෙන්න වෙන්නේ කොහොමද? එක්ක නිරේ, නැත්තම් යකෙක්, එහෙම නැත්තම් නයෙක්, එහෙම නැත්තම් පොළගේ, කුණ කටුවේ, ගෝනුස්සේ විස සහිත සතෙක් වෙලා තමයි ඉපදෙන්නේ. නිරේ නූපන්නේ. එහෙනම් මේ සංසාරේ සාධාරණයක් ඇත්තම නැද්ද? ඒකයි දේශනා කළේ මේ සංසාරයෙන් කොහොම හරි පිටත් වෙන්න උත්සාහ කරන්න. එගොඩ වෙන්න උත්සාහ කරන්න කියලා. නමුත් ලේසිද එගොඩ වෙන එක? රැස් වෙන්නෙම කරුම ඒකයි එගොඩ වෙන්න බැරි. දවසකට මොන තරම් කර්ම ප්‍රමාණයක් රැස් කරනවද? මේක මහා සැඩ පහරක්. සසර දිහාටම තමයි අපි ගලන්නේ. සසර දිහාටම තමයි අපි ඇදෙන්නේ. සංසාර සාගරේ පැත්තටම ඇදෙන්නේ. එහෙමනම් ඒ සසර සාගරේ පැත්තට ගලන රළ පෙළ අභිභවනය කරලා විරුද්ධ අතට පීනන්න ඕනේ. සංසාරයෙන් ගොඩ යන්න පුළුවන් වෙන්නේ එහෙමයි. විරුද්ධ අතට පීනනවනම් අපි පින්නතුන් හිතන්නකෝ පල්ලෙහාට ගලන ගඟක මිනිහෙක් උඩුගම් බලා පීන්නවා. එක මොහොතක් කකුල් දෙකයි අත් දෙකයි පාවිච්චි කරන්නේ නැතුව එහෙමම ජලතලයේ මත නතර වුණොත් මොකද වෙන්නේ? පල්ලෙහාට ගලනවා. පල්ලෙහාට යනවා. දැන් අපිට ඕනේ උඩහට යන්න. එක මොහොතක්වත් මේ ව්‍යායාමයේ නතර කරන්න පුළුවන්ද? ඒ නතර කරාම අපරාධය අර වෙහිසිච්ච එකට මොකද වෙන්නේ? නිෂ්ඵලයි ආයේ හිටපු තැනටම ගිහිල්ලා. මේ සංසාරයෙන් එගොඩ යන්න පීනන එකත් එහෙම වැඩක්. ගත කරන නිස්කාරණ හැම මොහොතක්ම ආපහු මම අරගෙන යනවා පරණ තැනට. මෙච්චර කල් සංසාරේ කඳුළු සාගර පුරව එන්න ඇත්තේ, බෙල්ල කපාපු තැනින් ගලාගෙන ගියපු ලේ සාගර පුරව එන්න ඇත්තේ ඒක හින්දා නෙමෙයි දන්නේ. පීනුවට ආයෙත් එතනම නතර වෙලා ආයෙත් එතෙන්ට. නැත්තම් ඊට වඩා හුඟ පල්ලෙහෙට. බොහෝම හොඳට ධර්මානුකූලව ප්‍රතිපත්ති පුරාගෙන ජීවත් වෙච්ච සමහර අය සමහර කාලයක නතර වුණේ ඊ타ත්ම පල්ලෙහෙතන. අපි කතා කරනවා මිනිස්සයා ගැන හිතා ගන්නවත් බෑ. අපිට වඩා හුඟ ඉහළින් හිටපු කෙනෙක්. නමුත් ඉතින් මොනවා කරන්නද? සසර පව් වෙන්න ඇති කියලා අපි නිකයි. බැරදි අය ආශ්‍රයයට හම්බෙලා පල්ලෙහාටම ගලාගෙන ගිහින්. ආන් ඒකයි හැම වෙලාවෙම කල්යාණ මිත්‍රයෝ වැසුරු කරන්න කියලා දේශනා කරනවා. පේජ් එකත් ෆලෝ කරලා අපිත් එක්ක එකතු වෙන්න.